මල්ලිගේ කනගාමි ෆෝන් එක පොඩ්ඩක් තියන්න අක්කේ. මට අපේ ගෙදර පිටින් තියාගන්න ඕනේ අක්කේ. උඹ හිතන් ඉන්නේ නැන නගිනවද උඹට? නගිනවද? අයියා ඒක බ්‍රෑන්ඩඩ් ජෝක් එකක් අයියා ලාකෝස්ට් හරිද? ලොකු ළමයෙක් කියලා දින්නේ. ආයිබෝවන් වාසනාවක්. ඉතින් ඔන්න අදත් අපි ඇවිල්ලා ඉන්නවා guys සෙල්ලම්ත කොල්ල වෙති සුප්‍රියා තල්ල එකක් දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට කලින් වීඩියෝ එකේ මතක ඇති පසිතු කියලා මෝරෙක්ව අපි සුපිරි දැලක් දාලා අල්ලගත්තා. ඉතින් මේ වීඩියෝ එකෙත් අද අපි සුපිරි දැලක් දාලා කවුරු හරි ප්‍රෑන්ක් කරන්න තමයි guys යන්නේ. අපේ channel එක subscribe කරලා තියාගන්න guys. ඉස්සරහට අපේ එන වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අදත් ඔයාලට දැන් බලන්න පුළුවන් guys ඇවිල්ලා වෙලාව හරියටම රෑ 10:29 වෙලාව. ඉතින් අපි මේ වෙලාවටත් අද රෑ කරන්නේ මොකෙක් හරි එකෙක් අපේ දලට අහු කරලා ඌව නන්නත්තාර කරලා දාන එක තමයි අපි මේ මාර ඇවිල්ලා කරන්නේ guys. හරිද? ඉතින් අපි වීඩියෝ කරේ. දැන් මුලින්ම කරනවා 0.76යි. හරිද? අංක දෙකක් කියන්න අපි හැමෝගෙම 76යි 53යි 53යි අංක දෙකක් කියන්න. දෙකක් කියන්න 44 තව ඕනේ 6යි 7යි දෙකක් කියන්න වර එකක් කියන්න පුළුවන්. ඒ 295ත් එක්ක මොකක්ද ලොකු සම්බන්ධයක් තියෙනවා මෙයාට. guys rigging guys අපේ පළවෙනි කෝල් එක rigging. hello අයියේ. ඔව් කොහෙද ඉන්නේ? ගෙදරද ඉන්නේ අයියා? ඔව් අයියා මම මේ බැට්මෑන් කතා කරන්නේ. මං දැන් ටිකකට ඉස්සරලා අයියා ඔයාලගේ මම බැට්මෑන් අයියා කතා කරන්නේ. දැන් ටිකකට ඉස්සරලා අයියා ඔයාලගේ ගෙවල් ගාවි යද්දි අයියා මගේ ජොකා පැටලුණා අයියා ඔයාලගේ ගෙදර ඇන්ටනාව උඩ. අනේ අයියා ඒක තරහ නැතුව අරන් තියන්න පුළුවන්ද? මම අරන් තියන්නම් නේද? අරන් තියනව නේද සුවර් එකටම? මම අරන් තියන්නම්. අයියා ඒක බ්‍රෑන්ඩඩ් ජොක් එකක් අයියා ලාකෝස්ට් හරිද? අයියා හොදලා තියන්න පුළුවන්ද ඒකව? ඒකනේ අයියා අඳින්නේ මේ පහරද අයියා රෑෂයක් එහෙම හරි හැදුණු තවුල්නේ අයියා. අයියා හෙලෝ. සෙල්ලම්ද ලොල්ලෝ. මට පොඩි ටෝක් කරා guys. අද උපි. පොඩි අද වයිට් කරන්නේ. guys අපිට මට නිබ්බුතාටද ගන්න. බණපදයක නමක් තියෙන අයියා නේද මේ? නිබ්බුතාට ගන්න guys. අද පොඩි තරහකාරයෙක් ඉන්නවා guys මගේ. මට ටෝක් කරපු ඩයල් එකක් ඉන්නවා. මේ ඌ අද පොඩ්ඩක් ආවි බලමු මොකද කියන්නේ කියලා මට පොර ඊයේ රෑ ඩයල් එක කෝල් කරලා පොඩි ආතල් එකක් දුන්නා. ඉතින් අපි පොඩ්ඩක් බලමු මොකද කියන්නේ කියලා. चाटर निब्बुत आए कियपन निब्बुत හෙලෝ. ඔව් මල්ලි කොහෙද ඉන්නේ? ඇහුන්නේ? ඇයි ඔයාලට කතා කරන්න බැරිද අයියේ? ලොකු ළමයෙක් කියලා දින්නේ? ඈ? ඔව් අර ඊයේ හවස මේ ලොකු සද්දයක් දැම්ම නේද? ඈ? ඊට කැරි කියලා ආරංචි එක. ඈ කැරිද වරින් කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. කැරිද කියලා මටත් බලන්න ආසාවක් තියෙනවා. ඈ බා. මොකද්ද? හයියෙන් කතා කරන්න බැරිද? කටන් නැද්ද? ලොකු ළමෙක් වෙලා දින්නේ. යකෝ තොට වඩා චමුති කතා කරනවා හයියෙන් පරයෝ. ඒකී කටීට වඩා සද්දයි. ඔව්. ඈ? උඹ කියන දේ මෙලෝදියක් ඇහෙන්නේ නැහැ බං. උඹ ටෝක් නම් දෙනවා මචං. දඩ ටෝක් දෙනවා. කතා කරගන්න කොන්ද කෙලින් තියාගෙන කතා කරගන්න බන නැති. ඉස්සෙල්ලා කොන්ද කෙලින් තියා වචනයක් හරියට කතා කරන්න පුරුදු වෙන ඉස්සෙල්ලා කෙලින්. ඈ බං. මොකද්ද? කොහෙද ඉන්නේ? ඔයා කියන එක ඇහෙන්නේ නැහැ නේ. ඒකනේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ රෙකෝඩින් කරන්න කියලා. මල්ලි රෙකෝඩ් කරගත්තට කමන්නේ. කියන්න දෙනේවා කියන්නම්. මල්ලි කතා කරද්දි පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරන්න. හරිද? උඹලා වගේ 2.5
ආශ්‍රය කරන්නේ නැත්තේ මල්ලි උඹලා චීත්ත ඩයල් මෙලොර අහන්නදී ආන් ඔය හේතු වින්ද තමයි පොඩි උන් මල්ලි මං ආශ්‍රය කරන්නේ නැත්තේ ඉස්සල්ලා මල්ලි කතා කරන්න ඉගෙන ගනි හරිද තොට වඩා තෝ මගේ මල්ලිගේ වයස හරිද පරයෝ තෝ මගේ මල්ලිගේ වයස එතකොට තෝගේ වයසයි මගේ වයසයි අතර වෙනස බලපංකෝ හරිද නිපුන් අයියලාට මම අවුරුද්දක් වැඩි මල් වෙලත් නිලං කරලාට මං ඒ විදියට මචං මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අයියා විදියට කතා කරනවා මොන දේ වුණත් මචං අයියා කියලා තමයි කතා කරන්නේ හරිද යා උඹ හිතන් ඉන්නේ නැන උඹ මේ පාරට යද්දි මට අහු වෙන්න එපා හරිද උඹ කිව්වනේ එන්න කියලා කිව්වනේ දැන් උඹට පුළුවන් නම් මම දැන් උඹලා ගෙදර ඉස්සරහට එන්න හරිද උඹ ඉස්සරලා හරිද ඔව් එනවද එනවද මං එන්නද උදෙන්ද ඔව් එනවද ඈ ඇහෙන්නේ පැයක් දෙන්න ඇයි පැයක් දෙන්නේ ඇයි රූම් එකක ඉන්න පැයක් දෙන්න ඔයාට ඈ බං නැත්තම් උඹ කාගේද මේ අරුන්ගේ ගෙවල් පැත්තට ගියාද කාගේද මේ උඹගේ කෑල්ලගේ ගෙවල් පැත්ත ගියාද කවුද උඹේ කෑල්ලගේ නම නෑ චමුතිගේ ගෙදර ගියාද උඹ නෑනේ හිටපන් කියන්න චමුතිලා ගෙවල් පැත්ත යනවා කියලා මෙහෙමයි රැයට කියලා දැනුත් තේත් දන්නේ නැහැ ආව තම්මෙන්න පුළුවන්ද ඈ බම්ම මාත් එන්නද ඈ පාරේ නගිනවද උඹට නගිනවද ඈ නගිනවද උඹට නගින්නේ ඒකනේ බං කරලා නෑ නේ තියපන් කරන්නේ මචං ඌ ටෝක් කරනවට ගියේ මං බස් එකේ මට බහිලා එන්න බෑනේ හරිද මම සීන් එක දන්නේ ඔය චමුතිගේ මොකක් හරි සීන් එකක් කවුරු හරි නම්බරයක් දීලා හරි මැසේජ් කරලා හරි හරිද ඒක මගේ නමක් කියලා කොහොම හරි හරිද ඊට පස්සේ මේක මට කෝල් කරලා කුණු වරපෙන් බයිනවා ඊ රැබීලා මම දන්නේ නැහැ මොකද්ද සීන් එක කියලා අනික මම නම් කියන්නේ ගිහලා අදලා ගහලා ඇවිල්ලා මේ වීඩියෝ පටන් ගත්තා. සියාට මං ගහන්න ඕනේ. වක් කරලා ගිහින් දෙන්නෝ කරදෙනෝ දෙන්නෝ දැන් මූ කිව්ව පැයක් දෙන්න කිව්වා හරිද පොඩ්ඩක් ඉන්න මූ ගණින දැන් පැයක කෑන් එකද ලෑස්ති කරගන්න නෑ කඩුව ගත්තා නෝ කබයි මේ නිබ්බුද කියලා එකක් බං ආව පොඩි එකෙක් කියව පොඩි එකෙක්ද කියලා තාවා ඒක පොඩි එකෙක් තමයි බං මේ ඌ ඊයේ මට ටෝක් කරා හරිද මම බස් එකේ හිටියේ මට ආපහු හැරිලා එන්න බෑ මම මේ දැන් ගත්තා උට පනවත් නැහැ කතා කරගන්නවත් හරියට හරිද කෙදිරි ගන්නවා හරිද දෙන්න මොකද කෙදිරි ගන්න කියලා අහන්න තියෙන්නේ 1 minute 37 seconds later ඔයා ගහන්න පටන් ගන්නකො මම දැන් එනවා කොම්මර්සි යකෝ වලියට ජිරේ කරන්න දෙන්න වලියට ඔව් එක්කම් බලනවා ඉතින් දැන් වලියක් තියෙනවා මම එකට කියලා දැන් එනවා කියන්නේ වලියක් තියෙනවා දැන් අපි වැලියක් බුක් කරලා තියෙන්නේ අපි පැයක් අපිට ඔව් දැන් අපිට පැයක් දෙන්න කිව්වනේ ඔව් පැයකින් වලි ඉවරයි ඔය පැයක් යනකම් ඇදගෙන යන්න ඊට පස්සේ මේ තාමුසෙලා ඔය දෙකට තුනට නැමෙනවනේ මං හිටියා නම් ගහලා ඔක ගොළුව පැලෙන්න මෙලහක දෙන්නද තාමුසේ මේ ගුටි කාගෙන එන්න එපා ගහගෙන අත පැයක් කඩලා වරින් මුකුත් කියන්නේ නැහැ කාරුවා ගාන්න දෙන්නේ ගයිස් අපි ගා මංගල කිංකිණි පත්තරේ තියෙනවා නම්බර ගන්න ඕනින්ද අපි මේකේ ස්ක්‍රිප්ට් දාලා මුකුත්ම නැහැ ගයිස් අපි මේක බොක්කෙන් අවංකව ගේම ගහන්නේ ස්ක්‍රිප්ට් නැහැ නම්බර ගත්තා මංගල කිංකිණියකින් වැඩේ ගේම ගහගත්තා මගෙන් නේද කියන්නේ බයිස් ගොයි බයිස් ගයිස් රින්ගින් ගයිස් ගයිස් රින්ගින් ආන්සර් කරයි දන්නේ බගේ හිතවාවත් නැහැ දෙයියෝ මරණ දැන්වීමකට ගන්න මරණ අයියෝ hello අක්කේ hello අක්කේ hello මොකද්ද දෙයනේ උනේ අක්කා වටවාවන්න ඇදයෝ අක්කා මල්ලිගේ කනගාමි ෆෝන් එක පොඩ්ඩක් තියන්න අක්කේ අක්කා අයියෝ දෙයනේ මොකක්ද උනේ අක්කා ඔයාලා මට කිව්වවත් නෑ නේද දෙයියේ මම මේ පත්තරේ ගැඩ්ඩක දාගත්තේ දෙයියෝ කීපාරක් මං කෝල් ගත්තද ඇවිල්ලා බලලා යන්න වරෙන් කියලා උඹ ආවද
ඔබ වෙනස් කියනවා මගේ මල්ලි අයියට වරේ මල්ලි දෙන්නත් අයියෝ අක්කේ මට අපේ ගෙදර පිටි තියාගන්න ඕනේ අක්කේ. දැන් දෙනවද ඔබට මගේ අයියා මන් දෙන්නේ ඔබට ගෙනියන්න ඔබ ඒක නම් කරන්න දෙන්න එපා මගේ අයියා මට ඕනේ අක්කේ මම කතා කරන්න එපා අක්කේ මට ඕනේ අපේ ගෙදර තියාගන්න අවස්ථාවක් ඕනේ. නෑ මගේ මල්ලි අයියව දෙන්නේ නෑ මල්ලි ඔබට නම් ගෙනියන්න ඔබ වරෙන් ඔබ ඇවිල්ලා ගෑනිත් එක්ක බලලා බලයන් දැන් වරෙන් ඔබ දවසක් ගෑගී ඔම හිටියේ ඇයි ඔබ වෙනස්කම් කෙරුවේ මල්ලි ඔබ ඇයි අයියට වෙනස්කම් කෙරුවේ අක්කේ මල්ලිගේ කනගාවි ෆෝන් එක පොඩ්ඩක් තියන්නකෝ අක්කේ මට වාමන්න ඇදයෝ අට්වාන කවුද බංගේ ආතලේ අපි බයිට් කරනවද බත් වෙන එක කෝල් කරන්නේ අපි බයිට් කරන සීන් එක මෙතනදී අපි බයිට් කරන සීන් එකක් තියෙන්නේ අපිට කර කියා හෙලෝ ඕ හෙලෝ මම මාළු කඩේ ජොරා කතා කරන්නේ අර පොලියට ගත්තු සල්ලි වල පොලිස් සල්ලි තාම ගෙව්වේ නෑනේ මම මාළු කඩේ ජොරා කතා කරන්නේ මල්ලි අර පොලියට ගත්තු සල්ලි වල පොලිස් සල්ලි තාම ගෙව්වේ නෑනේ මම දැන් මාස දෙකක් පොලිය ගෙවලා නෑනේ පොලියකට ගත්තේ නෑ කියන්න එපා දැන් මල්ලි අනිත් නම්බර් වලටත් මම ගත්තා මේක හොයලා තමයි ඔබේ නම්බරෙත් මම දැන් හොයාගෙන මේ කතා කරන්නේ හරිද ඔබ දන්නවනේ මං කවුද කියලා මල්ලි හරිම කෙනාට තමා මල්ලි මෙතන කතා කරන්නේ උඹ හිතුවද මේ නම්බරේ සේව් කරලා තියෙන්නේ හරිද 0යි ඔබට නම්බරේ 078 184 1155 හරි කෙනාට තමා කතා කරන්නේ මල්ලි පොලියට සල්ලි ගත්තා නම් යුතුයකමක් තියෙනවා ඒ විදිහට ගෙවන්න ආපහු හරිද උඹ දන්නවනේ මං කවුද කියලා මල්ලි මේ සෙල්ලම් කරන්න හදන්න එපා දැන් රෑ 12ටත් ළඟයි වෙලාව මල්ලි ගෙදර හොයන් ඇවිල්ලා කෑලි කපන්නේ මල්ලි මාළු කඩේ ජොරා ගියු තෝරේ දන්නා මේ පැත්තේ හරිද ඔබ දැනගන්නේ සල්ලි පුල්ලට ගත්තේ සඳරුවන් මම කතා කරන්න කැමති ගොල්ලයි මල්ලි ඔයා හිතුවද මම ලෝන් දෙනවා කියලා මාස් පතා වාරික ගෙවන්න ඈ මල්ලි සල්ලි පොලට දෙන්න හිතවත්කමට මල්ලි හිතවත්කමට ගත්තාම හිතවත්කමට ඒක දුන්නාම මල්ලි හරියට ඒක යුතුයකම ඉෂ්ට කරන්න ඕනේ සල්ලි ටික අප වාරික ගෙවන්න එපා මල්ලි නේද මල්ලි පොලිය ගෙවන්නේ වාරික විදිහටනේ එකපාර ගෙවන්න දෙන්නේ නැහැ නේද මල්ලි ඔයා මොනවද කරන්නේ ඔයා ඉස්කෝලේ ගියාද ගත්තේ නැහැ කියන්න එපා මල්ලි හරිද මගේ දුවත් මේකට සාක්ෂි හරිද මගේ දුවත් මේකට සාක්ෂි ඉන්නවා හරිද මල්ලි ලියුමක් ලියලා හරිද ඩෙන්ටි කාඩ් නම්බර් නෑ මං ගාව හරිද ඔව් රෙස්පොන්සිබිලිටි එක තියාගන්න ඕනේ මල්ලි ගත්තු මිනිස්සු නේද තියාගන්න ඕනේ ප්‍රූෆ් කරන්න කියන්නේ මල්ලි හිතවත්කමට දුන්නාම ආයේ ප්‍රූෆ් කරන්න දෙයක් නෑ නේද මල්ලි මල්ලි සෙල්ලම් කරන්න හදන්න එපා දැන් ඔයාලගේ ගෙවල් වල තියෙන අනිත් නම්බර් වලටත් මම කෝල් ගත්තා ඒ වගේනුත් මාව බ්ලොක් කරලා තියෙන්නේ ඊට පස්සේ තමයි දැන් ඔබේ නම්බරේ හොයාගෙන දැන් ඔබට කෝල් කරේ හරිද මගේ දුව කියපු හින්දා තමයි මල්ලි මම මේක දුන්නේ කතා කරපිය තෝ තමයි මට දෙන්න කියලා කිව්වේ දැන් හරිද තෝ කියපු වචන හින්දා තමයි මම මේකට දැන් ලෝන් එක දුන්නේ හරිද කතා කරපිය මොනවාද අයියෝ බලුවැඩ කරන්නේ අයියා ඔයා මේ මගේ මේ ඔයා මගේ විශ්වාසය කඩන්න එපා අයියා හරිද ඔයා සල්ලි ඔයා ගද්දි ඔහම නෙමෙයි නේ අයියා හෙට දෙන්නම් කියලා නැගත්තේ මොනවද ඔයා කරන්නේ බලුවැඩ කියන්නකෝ ඔයා මාස දෙකක් ඔයා පොලිය ගෙවලා නැහැ මොනවද කරන්න කියන්නකෝ ඔයා මේ තාත්තට වඩා දුවහපන් හරිද ලේසි වෙන්නේ නැහැ හරිද ආයි කියන්නේ ආයි හොඳින් නම් හොඳින් නරකින් නම් නරකින් හරිද
ආයි මාළු කපනවා වගේ කපන්නේ හරිද? පෙති 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 ගහන්නේ. මොනවද අහහ ගන්නේ? ලොකේෂන් එක මල්ලි මං කැමති කොල්ලයා රවුන්ඩ් එකේ ඕන කෙනෙක්ගෙන් අහන්න මාරු කඩේ දොරා කියන්නේ කවුද කියලා. දන්නේ නැති කෙනෙක් නෑ මල්ලි. ඔයා කැමති කොල්ලයාට එන්න ඕනේ නෑ. මල්ලි සදරුවන්ට තමයි සල්ලි දුන්නේ. මගේ දුවගේ පින්ද මල්ලි මං සල්ලි දුන්නේ. මං උඹට මේක හොඳින් කියන්නේ. හරිද? ගත්තනම් මල්ලි සල්ලි ටික ආපහු ගෙවන එක උඹේ යුතුයකම. හරිද? ඒ හින්දා මට කියලා අරගන්න නැතුව මල්ලි සල්ලි ටික හදිර ගෙවන්න. ඔයා කවුරුනත් මට වැඩක් නැහැ. රූෆ් ගන්න. ආයස කරන්නේ නෑ දනුස්කා එකක් කරනවා. එයා නිදි බං මහන්සි යකෝ මේ වශී කරලා ගනුදෙනු කරලා වශී කරලා මහන්සිය තියෙනවා. guys ඉතින් අද දවසේ ඔම තමයි ගෙවුනේ. ඉතින් boys අද දවසේ අපි chapter close කරනවා. ඉතින් ඉස්සරහට අපේ වීඩියෝ වලට බලන්න පුළුවන් guys. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඊපස්සේ අපි ගුණ